සුබ දවසක් ඔයාට. ඔයාවද මම ලස්සනම තැනකට එක්කන් යන්න තමයි හදන්නේ. සමහර අය නම් එන්ට්‍රන්ස් එක දකිනකොටම දන්නවා කොහෙද කියලා. ඒත් ගොඩක් අය දැකලා නැහැ, ගිහින් නැහැ. ඒකට වාසනාව ලැබෙන්නේ ලංකාවේ බොහොම ටික දෙනාටයි. මේ තමයි නාරාහෙන්පිට ආමි හොස්පිටල් එක. දකිනකොටම මොකද හිතෙන්නේ? පේෂන්ස්ලා මානසින්ම සුවපත් කරන තැනක් විදියට තමයි මම නම් දකින්නේ. ඇහත් හිතත් පුදුම තරම් විදිහට නිවෙන විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. ඇත්තටම මේකේ ක්‍රෙඩිට් එක යන්න ඕන ගෝඨාභය සර්ට. එතුමාගේ අදහසකට අනුව කරපු ප්‍රොජෙක්ට් එකක් මේක. ප්‍රතිපාදන මුදල් කොතනින් ගියත් ලස්සනම අදහසක්. දේශපාලනික විදිහට කාවත් ප්‍රමෝට් කළා කියලා හිතන්න එපා. දේශපාලනයට මම නම් කොහොමත් කැමති නෑ. ඒත් හොඳ දේ හොඳයි කියන්න ඕනනේ. වර්තමානයේ ගත්තහම ආමියකට තැනක් ඇත්තෙම නෑ. දහදුක් විඳපු රණවිරුවන් වෙනුවෙන් කළගුණ සැලකීමක් දක්වපු එකම තැන මෙතන විතරයි. මේ හොස්පිටල් එකෙන් ට්‍රීට්මන්ට් ගන්න පුළුවන් දැනට සර්විස් එකේ ඉන්න අය, පෙන්ෂන් ගිය අය, රණවිරු සෙවණ අය හා ඒ අයගේ ෆැමිලිස් වලට තමයි ට්‍රීට්මන්ට් ගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ කොච්චර සල්ලිකාරයෙක් වුණත් මෙතනින් ගෞරවාන්විත සේවාවක් ගන්න පුළුවන් සුළුතරයකටයි. මෙතන ස්ටාෆ් එක මාරම කරුණාවන්තයි. ගවර්න්මන්ට් හොස්පිටල් එකයි මෙතනයි බැලුවම අහසයි පොළොවේ වගේ යාළුවනේ. අපි channel කරලා ප්‍රයිවට් හොස්පිටල් එකකට ගියා. සමහරක් වෙලාවට ડોක්ටර්ස්ලා එනකම් පැය දෙක බලන් ඉන්නවනේ. මෙතන එහෙම දෙයක් ඇත්තෙම නෑ. වෙලාවට පේෂන්ස්ලා බලනවා, බෙහෙත් දෙනවා. ඒ හැමදේම හරියට කරනවා. මේ තියෙන්නේ ෆාමසි එක. වෙන හොස්පිටල් එකකට ගියා නම් පෝලිං වල කොච්චර පොර කනවද බෙහෙත් ටික ගන්න නේද? මෙතන එහෙම දෙයක් නෑ. තමන්ගේ නම්බර් එක එනකන් පිළිවෙලට වාඩි වෙලා ඉන්නවා බෙහෙත් ගන්න. ඔන්න යාළුවනේ ෆාමසි එකෙන් බෙහෙතුත් අරගෙන ඊළඟට අපි ගියා කැන්ටින් එකට පොඩි බඩගිනට පොඩි දෙයක් බඩට දාගන්න. ෂෝටිස් එහෙම තියෙන්නේ බ්‍රවුන් පේපර් එකක දාලා තමයි. පරිසර හිතකාමීනේ. හැම දෙයක්ම තියෙනවා. කියන්නේ එක જાතියේ ඩ්‍රින්ක්ස් තියෙනවා හෙල්දියා විතරයි. කොල කැඳක් තියෙනවා මාරහයි. අපි දෙන්න ගිය පාර ගියලා බිව්වා ලොකු කප් එකක් හම්බෙනවා රුපියල් 80ටද කොහෙද. මෙතන ෆස්ට් ෆ්ලෝර් සෙකන්ඩ් ෆ්ලෝර් තියෙනවා. රෑන්ක් කන උනත් වාඩි වෙන්න පුළුවන්. තව දෙයක් ඔයත් එක්ක අදහසක් විදිහට මම බෙදා ගන්න කැමතියි. මගේ ආදරණීය හස්බන්ඩ් මේ රට බේරගන්න ක්‍රියාන්විතයේ අසීමිත කැපකිරීම කරපු තවත් එක් වීරෝදාර රණවිරුවෙක්. එයාට යාපනයේ නගර කෝවිල් වලදී වෙඩි වැදුනා. නමුත් ඒ වෙඩි වැදිච්ච තුවාල දැන් සුව වෙලා තියෙන්නේ. ඇත්තට මං එයාගෙන මාර ප්‍රවුඩ්. මේ ලංකාව බේරගන්න දහදුක් විඳපු ගොඩක් පිරිසකින් තවත් වටින එක් පුද්ගලයෙක්. ඒ වගේ කෙනෙක්ට වයිෆ් කෙනෙක් වෙන්න ලැබිච්ච එකත් මාර වාසනාවක්. ඇත්තටම කියන්න වචන නෑ මේ හැඟීම් ගැන. මේ රට අපේ වීරෝදාර රණුවේ මාර අමාරුවෙන් තමයි බේරගත්තේ. ඒක ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම යුතුයකමක්. වීරෝදාර රණවිරුවන්ට කළගුණ දක්වන තවත් මේ වගේ තැන් බිහි වෙන්න කියලා තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් යාළුවනේ 5 hearts family එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට හැමෝටම ස්තුතියි. සියලු දෙනාටම බුදු සරණයි.